ව්‍යාපාර පරිසරය. හරි. ව්‍යාපාර පරිසරයේ අපි දන්නවා කොටස් දෙකක් තියෙනවා අභ්‍යන්තර පරිසරය කියලා බාහිර පරිසරය කියලා. ව්‍යාපාරය ඇතුලේ ඉන්නේ අභ්‍යන්තර එළියේ ඉන්නවා බාහිර. හරිද? එතකොට මේ ව්‍යාපාර අභ්‍යන්තර හා බාහිර පරිසරයේ ඉන්න සාධක නැත්නම් බලවේග අපි කතා කරමු. මෙයාලගේ මේ ව්‍යාපාරයට බලපෑම් ඇති වෙනවා. සමහර ඒවා හිතකර බලපෑම්, සමහර ඒවා අහිතකර බලපෑම්. ව්‍යාපාර පරිසරයේ තියෙන අභ්‍යන්තර හා බාහිර පරිසර සාධකයන්ගේ මේ ව්‍යාපාරයට හිතකර බලපෑමුයි අහිතකර බලපෑමුයි ඇති වෙනවා. හරි. එතකොට ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීම කියන්නේ මේ ව්‍යාපාර පරිසරයේ තියෙන සාධකයන් මේ ව්‍යාපාරයට ඇති කරන හිතකර හා අහිතකර බලපෑම් අධ්‍යයනය. අභ්‍යන්තර හා බාහිර පරිසර සාධකයන්ගේ ව්‍යාපාරයට ඇති කරන හිතකර හා අහිතකර බලපෑම් අධ්‍යයනය කරන එකක් කියනවා ව්‍යාපාර පරිසරයේ අධ්‍යයනය. අභ්‍යන්තරයි බාහිර පරිසර සාධකයන්ගේ මේ ව්‍යාපාරයට එල්ල කරන හිතකර අහිතකර බලපෑම් අධ්‍යයනය. හරි. මේකට අපි පාවිච්චි කරන අපේ විද්‍යාත්මක ශිල්ප ක්‍රමය. මොකටද? ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන්න පාවිච්චි කරන විද්‍යාත්මක ශිල්ප ක්‍රමය. මේ ශිල්ප ක්‍රමයට අපි කියනවා ශබ්ද අර්ථ විශ්ලේෂණය කියලා. මොකක්ද? ශබ්ද විශ්ලේෂණය. ඉංග්‍රීසි වලින් මේක කතා කරන්නේ SWOT. SWOT. SWOT විශ්ලේෂණය. ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන්න පාවිච්චි කරන විද්‍යාත්මක ශිල්ප ක්‍රමයක් තියෙනවා. අපි ඒකට කියන්නේ මොකක්ද? ශබ්ද අර්ථ විශ්ලේෂණය නැත්නම් SWOT විශ්ලේෂණය. හරි. මෙන්න මේ. හරි. රූප සටහන වම අදිනවා මේකේ බලන්න. හරි. මේ පැත්තේ අපි කියන බලපෑම. මේ බලපෑම. හරි. බලපෑම කිව්වම ඒක හිතකර බලපෑමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අහිතකර බලපෑමක් වෙන්නත් පුළුවන්. බලපෑම හිතකර වෙන්නත් පුළුවන් අහිතකර වෙන්නත්. මේ පැත්තෙන් ගන්නවා පරිසරය. ව්‍යාපාර පරිසරය. පරිසරේ කොටස් දෙකයි මොකක්ද? එකක් අභ්‍යන්තර පරිසරේ අනික බාහිර පරිසරය. පරිසරේ කොටස් දෙකයි. අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරය. මේ වගේ එල්ල වෙන්න පුළුවන් බලපෑම් දෙකයි. හිතකර බලපෑම් අහිතකර බලපෑම්. හරිද? හොඳට බලන්න. මෙතෙන්ට පළවෙනි කොටුව. පළවෙනි කොටුව. හරි. ඒ බලන්න අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරයේ තියෙන හිතකර බලපෑම්. ඒ කියන්නේ වාසිදායක දේ. හරි. අභ්‍යන්තර පරිසරයේ තියෙන හිතකර බලපෑම්. ව්‍යාපාර ඇතුලේ තියෙන ව්‍යාපාරික වාසිදායක දේ. මේවට පුතේ අපි කියනවා ශක්ති, strength. Strength is දැම්මේ ඒකට අපි කියන්නේ සිංහලෙන් ශක්තිය. මොනවා ශක්තිය කියන්නේ? අභ්‍යන්තර පරිසරයේ තියෙන ව්‍යාපාරයට හිතකර තත්ත්වය වාසිදායක. හරි. මෙතෙන් අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරය. හැබැයි අහිතකර දේ. අභ්‍යන්තර පරිසරයේ තුල තියෙන අහිතකර තත්ත්වය අවාසිදායක දේ. ව්‍යාපාරයේ ඇතුලේ තියෙන ව්‍යාපාරයට අහිතකර අවාසිදායක. මේවට අපි කියනවා weaknesses. weaknesses. ඒ කියන්නේ දුර්වල. ඒවා මොනවද? දුර්වල. ඒවා දුර්වල. ව්‍යාපාර බාහිර පරිසරයේ තියෙන ව්‍යාපාරයට හිතකර දේවල් වාසිදායක දේවල්. ව්‍යාපාරයෙන් එළියේ තියෙන බාහිර හැබැයි ව්‍යාපාරයට හිතකර වාසිදායක. හරි. ඒකට අපි කියනවා opportunities. ඉංග්‍රීසියෙන් කියන අවස්ථා. ඒවා අවස්ථා. මොකද අවස්ථා කියන්නේ? ව්‍යාපාර බාහිර පරිසරයේ තියෙන ව්‍යාපාරයට හිතකර වාසිදායක දේවල්. හරි. අමෙතින්නේ ඉතින් මොකද
ව්‍යාපාර බාහිර පරිසරය කියන්නේ ව්‍යාපාරයට අහිත කර තියෙන. ව්‍යාපාරයෙන් එළියේ තියෙන ව්‍යාපාරයට අවාසිදායක අහිතකර තියෙන. මොනවද? ඒවට ට්‍රික්ස්. හරි. සිංහලෙන් අපි කියනවා ඒවට අරුච. ඒවට හරි. ඒක තමයි SWOT විශ්ලේෂණය. චදු අත් විශ්ලේෂණය. චදු ආත චදු අත් විශ්ලේෂණය. හරිද? හරි. මේ බලන්නකො. අභ්‍යන්තර පරිසරයේ තියෙන තත්ත්වයන් දෙකක්. මොකද්ද? අභ්‍යන්තර පරිසරයේ හිතකර දේවල් එන වාසිදායක දේවල් ශක්ති. අභ්‍යන්තර පරිසරයේ තියෙන වාසිදායක අහිතකර තත්ත්වයන් ඒවා දුර්වල. අභ්‍යන්තර පරිසරයේ තියෙන මොනවද? ශක්තියනුයි දුර්වල. හරි? ශක්තියනුයි දුර්වල. මේන් එනවා බාහිර පරිසරය. බාහිර පරිසරයේ තිබ්බ ව්‍යාපාරයට හිතකර වාසිදායක දේවල් ඒවට කියන අවාසි. බාහිර පරිසරයේ තිබ්බ අවාසිදායක අහිතකර දේවල් වලට කියනවා හරි. ඒවත් හරි. හරි. එහෙනම් බාහිර පරිසරයේ තියෙන්නේ මොකද්ද? අවස්ථයි හරි. අවස්ථයි හරි. අභ්‍යන්තර පරිසරයේ මොනවද තියෙන්නේ? ශක්තියනුයි දුර්වල. බාහිර පරිසරයේ තියෙන අවස්ථයි හරි. අවස්ථයි හරි.